ආයිබෝවන් කවිස් කෙල්කේ YouTube චැනල් එකට සියලු දෙනාම පිළිගන්නවා. පසුගියදා පැවති අපස සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්නපත්‍රය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යන්සයෙන් විශේෂ දැනුන්දීමක් සිදු කරලා තියෙනවා. දැන් අපි මේ විශේෂ නිවේදනයට යොමු වෙලා බලමු. අධ්‍යාපන අමාත්‍යන්සේ සහ විභාග දෙපාර්තමේන්තුවේ නම අවභාවිතා කරමින් ව්‍යාජ ලෙස සැකසූ නිවේදනයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා. එම නිවේදනයට අනුව මෙවර ප්‍රශ්න පත්‍රය විෂය පා ඉරව ගොස් ප්‍රශ්න රටා වෙනස් කොට සකසා ඇති අතර ඊට පිළියමක් වශයෙන් විද්‍යා විෂය සඳහා මුහුණ දුන් සිසුන් සඳහා අමතර ලකුණු 8ක් හිමි වන බවත් ඒ සාමාර්ථ සඳහා වන ලකුණු මට්ටම් 10කින් අඩුවන බවත් විශිෂ්ට සාමාර්ථයක් ලකුණු 65කට වඩා ලබාගත් සෑම කෙනෙකුටම හිමිවන බව සඳහන් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍ය දැනුම් දෙන්නේ එම සම්පූර්ණ අසත්‍ය තොරතුරක් වන බවට එය ව්‍යාජ ලෙස සකසා සමාජ මාධ්‍ය තුළ පමණක් සංසරණය වීමට සලස්වා ඇති බවත් එවැනි කිසිදු තීන්දුවක් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන වෘත්තීය අමාත්‍යාංශය නො ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ගෙන නොමැති බව එම නිවේදනයේ සඳහන් වෙනවා. එමෙන්ම අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හෝ විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රවෘත්ති නිවේදන නිකුත් කිරීම සිදු කරනු ලබන්නේ නීත්‍යානුකූලව ලියාපදිංචි ජනමාධ්‍ය ආයතන සඳහා පමණක් බවත් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. එම නිසා එවැනි ව්‍යාජ පුවත්වලට නොරවටන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය සිසුන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ වගේ වීඩියෝ දිගට බලන්න කවිස් කෙල්කේ YouTube චැනල් එක සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න.